මේ මිනිස්සු කියන විදිහට මේ වලව්ව අද්භූත සිදුවීම් වලින් පිරිච්ච තැනක්. ගේට්ටුවෙන් ඇතුළටම එනකොටම අමුතු සීතලක් එක්ක කියා ගන්න බැරි තරම් පාළු මූසල හැඟීමක් දැනුණා. වලව්ව ඇතුළෙන් එක එක සද්ද ඇහෙන්න පටන් ගත්තා. ඒ නිසා මම තව ටිකක් වලව්ව ළඟටම ආවා. එකපාරටම කවුරු හරි මගේ පස්සෙන් එනවා වගේ දැනුන නිසා මම පිටිපස්සට හැරුණා. ඒත් එක්කම මාව පොළව ඇතුළට කඩාගෙන වැටුණා. එතනින් පස්සේ මට මුකුත් මතක නෑ. Hello friends, welcome back to another gameplay videos. ඔන්න ඉතින් අද ප්ලේ කරන්න යන්නේ වලව්ව. ඕ මචං මේක ඇවිල්ලා ලංකාවේ හදපු හොරර් ගේම් එකක්. ඉතින් ෆස්ට් ටයිම් තමයි ලංකාවේ හදපු හොරර් ගේම් එකක් මේ ප්ලේ කරන්නේ. අපි ප්ලේ කරලා බලමු මොන වගේද කියලා. මේ මචං මට කලින් අප්පරක් වෙන්න ඕනේ. උගේ දිනපොත තියෙන ඕ පොසිලීකරණය වුණාට අපි දිනපොත බලමු. මොනවද ලියලා තියෙන්නේ කියලා. මම හිතුවේ මේක සාමාන්‍ය ගවේෂණයක් කියලා. එතකොට මට හම්බුණා පළමු කාසිය. ඒක ආලින්දේ බුද්ධ ප්‍රතිමාවකට තිබ්බලු මචං. ඒත් ඒක අරන් ආපු වෙලාවෙද මට අභිරහසණක් ඇහෙනවා. මට මුකුත් මතක නෑ. ඒ හඬ කියන්නේ පවුලක් ලොකු ගාණක් ගෙවලා කියලා. ඒකෙන් මොකද්ද කියවෙන්නේ? මන් දන්නෙත් නෑ ඌ දන්නෙත් නෑ. ඉතින් සමහරට ලොකු ගාණක් ගෙවලා ගේ ගත්තා වෙන්න බැරිද? මම මේ හොල්මන් ගැන අහලා තිබ්බලු මචං. අහලා තිබ්බනම් මොන කෙන්ගිරියටද ආවේ කියහන්කෝ. මම හිතන්නේ මුවර හොල්මන් ගවේෂණය කරන පොරක්. මේ සාමාන්‍ය හොල්මන් නෙමෙයිලු මචං මේකේ ඉන්නේ. බිම්මහලට යනකොට මචං මේක වාසය ගෑනු කෙනෙක් කියලාලු දිව්වේ නැහැලු මචං. ඉතින් එහෙම දුවන්න ඕන කියලා යන්නේ නැහැ නේ ඉතින්. ඒ මෝ දැක්කම දුවන්නේ මෝ මහසෝනගේ පුතාද? මුන්ට මචං මිටියකින් ගහලා බිත්තියක් කඩනවා වගේ ශබ්දයක් ඇහුණලු. සමහර විට මේ ගෙදර මොකක්ද අභිරහසක් ඇති. තියෙන්න දෙපයි මචං. නැත්තම් හොල්මන් ඉන්න විදියක් නැහැ නේ. මේක සල්ලි ගැන විතර ප්‍රශ්නයක් නෙමෙයිලු. මොකද්ද පූජාවක් ගැන කියන මචං උට කාප්පි හටක් හම්බුණාලු. නිදානියක් තියනවලු. ඔඩු ස්තිරෝටම. ආහා. අතපත ගන්න හොඳ ගෙදරකට ඇවිල්ලා තියෙන මචං නිදානියක් තියනවලු. අඩෝ අන්තිමට මෝ අල්ලගෙන බං. මොඩ දුකක්ද නේ? උට නිදාන ගන්න හම්බෙලා නැහැ. ඉතින් මං වගේ වැඩ වෙන්න ඕනේ මචං මේ වගේව ගන්න දෙන්න. උඹලා වගේ හාල් පාරෝ නිදන් ගන්න ඇවිල්ලා හරියනද කියහන්කෝ. එහෙම වුණොත් තමයි පාසාන බුත වෙලා ඇටසැකිලි වෙන්න තමයි වෙන්නේ. ඌ අල්ලගත්තට පස්සේ මේ හිර ගෙදරට දා හිර කරලා. ඊට පස්සේ මම පොසිලීකරණය වෙන්න ඇති. මම හිතන්නේ කණ්ඩ බොණ්ඩ දීලා නැහැ. අඩෝ ග්‍රැනී නම් කණ්ඩ බොණ්ඩ දුන්න බං. මුන් එහෙමවත් දීලා නැහැ. බලපන් ඉතින්. අඩෝ අර ආච්චි කෙනෙක් ඉන්නවා කිව්ව මචං මිටියක් තියාගත්ත පොරකුත් ඉන්නවලු. ඌ මචං මෝ බිත්තියට තියලා තද කරලා. අඩෝ එහෙම කියද්දි මට ඒක මැවිලා පෙරුණේ නැහැ. බිත්තියට තියලා තද කරන්න හැටි. මොනවාට ගේම් එක මේ විදිහට සිංහල අකුරු දිනකොට එහෙන පට්ටනේ. එන අමුතුම පෙලින් එකක් තියෙන්නේ. ඔඩෝ මී මොකද මී හැලපියා. ඒක බිත්තියක් තියන් ඉන්නේ නැහැ නේ බං. මිටියක් තියන් ඉන්නේ මුත් දන්නේ නැහැ නේ. අඩෝ ඒ පාර මේ හාල් පාරුව කියනවා කියන්කො නිදානයක් කියලා නැහැ කියලා. දැන් මොන කෙන්ගිරිටද මම නිදානයක් ගැන කිව්වේ එහෙනම්. මම හිතන්නේ මේක ලියපු වෙලාවේ මචං උට ට්‍රැක් පැනලා ඉඳලා තියෙන්නේ. උන්නෝකයි ප්‍රශ්නේ. උට ට්‍රැක් පැනන්නට කමක් නැහැ මචං. අපිට ට්‍රැක් පැනලා නැහැ නේ. අපි කොහොම හරි නිදානයක් තියෙනවා කියලා බලලා නිදානි හොයාගමු මචං. කොහොමද ඔය වගේ වැඩක් මම වගේ වැඩෙත් තමයි ගැලපෙන්නේ. දන්නෝනේ MTV කියලා. දන්නේ නැද්ද? ඔව්සේ. එන මචං ගේමට එන්ටර් වෙමු. බලමු. ඔය මිටි ගත්තොන් නේද කියලා ගේමට. මෙන්න ක්‍රෝබා එකක් තියෙනවා පටන් ගන්න. ඕන් හොරර් ගේම් එකක මචං ක්‍රෝබා එකක් තියෙනවා. මේ මොකද්ද? අద్භූත පුෂ්පයක් මචං. අඩේ ගන්න බැහැලු මගේ ක්‍රෝබා එක විසුණා බා. මම හිතන්නේ එකකින් හෙල්ත් එක අඩු නම් වැඩි කරගන්න තියෙන්නේ. ඕකේ මචං මට කාසියක් හම්බුණා. හෙලෝ. ඔහෝ මේක ඇතුලේ නම් මොනවද තියෙන්න ඕනේ. ක්‍රෝබා එකකුත් තියෙන කී අපි එනෙන් එනේ ගලවමු මචං. එනෙන් එනේ ගලවන්නේ. ඉතින් මචං තා පොඩ්ඩෙන් අමතක වෙනවා. මොකද්ද? ලයික් කරන්න කියන්නද? අද මචං කියන්නේ මොකද්ද බං නිකන් තියෙන ලයික් බටන් එකේ කියලා අද කියන්නේ මචං. බලමු ලංකාවේ ගේම් එකකට කට්ටිය කොච්චර ලයික් දායිද කියලා. ඉතින් මචං ගේම් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ලින්ක් පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ සහ පින් කමෙන්ට් එක දාලා තියෙනවා. what the heck bro? ඔඩෝ ශිරාවටම ක්‍රෝබා එක ඩබල් වුණා මචං. අලි වැඩි. එකකින් වැඩක් නැහැ. ඉතින් මචං ඩවුන්ලෝඩ් ලින්ක් තියෙනවා පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ සහ පින් කමෙන්ට් එක. ඉතින් ඩවුන්ලෝඩ් කරලා බොක්කෙම පුල් සප් එක දෙමු. අන්දික ගවහිසක් නේද? අඩ මේ හැමතැනම තියෙන කාසි ගන්න බෑ මචං.
ගන්න පුළුවන් කාසි වල මචං 아무තු සලකුණක් වගේ එකක් කොටලා තියෙනවා. ඔන්න ඕකයි වෙනස. වෙනස සැපද? නෑ එච්චර සැප නෑ. උට නම් සැප නැති පාටයි මචං. මචං බොක්ක නිදහම වෙන්න ආවේ. පොර ඉඳගෙන පරලෝසපත් වෙලා මචං. මම හිතන්නේ මචං පොර මචං නිදානේ පොර හොයන් යනකම් බලන් ඉඳලා. ඔන්න ඕකයි ප්‍රශ්නේ. එහෙම කොහලීකරණය වෙලා. උගේ ඇඟැල්ලේ මොනවද තියෙනවද මං කහ පාට? අනිමද ඔටු ශිරවට. නයිට් නේද? සිවන්නේද මෙඩුසද? මචං සිවන්නේ රත්තරන් පාටයි. මෙඩුස සුදු පාටයි. මං කිව්වේ මචං BTTH මෙඩුස. එතකොට කළු පාට සේසනි. සේසගේ පිළිමයක්ද කොහෙද මචං? මචං බොක්ක. ඔයා සපා කන්නේ නේද? උ සපා කන්නේ මචං. මෙන්න මේක අදින්න පුළුවන් මචං. ඈරලා බලමු. ඇරියේ නෑ කැරකුවා. මේ මොකද්ද? අහෝ. මිටියක් නෙමෙයි මිටියකින් භාගයක්. අඩු අන්න කුරුබායි අතුරු දහම් වුණා. අතුරු දහම් නෙමෙයි ගිලා බැස්සා. අඩු ශිරාවටම. මචං මෙතන බඩු ගිලා බහිනවද කොහෙද? අවුලන්නේ ඒක මගේ ප්‍රශ්නයක් නෙමෙයි මචං. අන්න අතන තියෙන කාසිය. ගමු මචං කාසි 12ක් හොයන්න ඕන අපි. දැන්ට දෙකයි හම්බුනේ. දැන් මේ මිටියේ ඉතුරු භාගෙත් හොයන්න බෑ මචං. ඔන්න ඕකයි ප්‍රශ්නේ. වෙන කාසි නෑනේ. කාසි නන්නේ කාසිය භූතය ඉන්නවද දන්නේ නැහැ. මේ මොකද්ද? මේ තියෙන මචං මිටියේ ඉතුරු කොටස. ඕකේ මචං. සාර්ථක ලෙස මම මිටියක් නිර්මාණය කරා. අඩු ගින්දර බලහන්කෝ. තව කාසි තියෙනවද මචං? අඩු. මුත් ඇවිල්ලා මචං නිදානේ ඌහන් ඇවිල්ලා පිටට තට්ටු කරනකම් බලන් හිටු පරක් වෙන්න ඇති. සමහරට ඔය ඉඳගෙන මෙල්ලගෙන දෙන්න මේ ගෙදර දෙන්නත් දන්නේ නැහැ. ආච්චි කෙනෙකුයි අර මිටියකින් ගහන්න එන පොරක් කෙන මොකද්ද කිව්වනේ මචං මිටියත් යන් ඉන්න එකක් ගැන. මිටියෙන් තව කාසියක් මචං. වැඩි උඩ කාසි අපි 12ක් හොයන්න ඕනේ. දැන්ට 3ක් තියෙනවා. ඕකේ මචං එතන නෑ. තාම මචං යකවත් යකින්නවත් හම්බුන්නේ නැහැ. අවුලන්නේ ප්‍රශ්නයක් නෑ මචං. හෙලෝ. මචං කාසි ඉන්නවද? කාසි නෑ මචං. ප්‍රශ්නයක් නෑ. අඩ මහිර වුණාද? අඩ මහිර වුණා. මම හිතන්නේ නැමිලා යන්න ඕනේ මචං. මම නැමිලාද කොහෙදනේ අස්සට ආවේ? ඕකේ මචං අපි උඩට ගිහින් බලමු. ඊටු කාසි ටික උඩ තමයි ඇත්තේ. හෙලෝ. මචං සෙන්සිටිවිටි පොඩ්ඩක් අවුල් මචං. මට ගේම් එකට ආවට පස්සේ සෙටින් අඩු. කාටද පේන්නේ? කාටද? මෙන්න මැනික් ගලා. එක දෙම්ම ගන්න බෑ මචං. මිටි අරන් මේවා කුඩු කරන්න ඕන. අඩෝ ප්‍රස් ටයිම් තමයි මචං මිටියකින් ගහලා මේ වගේ දොරක් හදන්න තිබ්බේ. ගේම් එක මම ගහපු ගේම් එක. ඉතින් පට්ට නෑ ඒක. වෙනම ෆීලිං එකක් මෙච්චර කාලයක් ඉන්දියන් හොරර් ගේමුත් ගැහුවා. අපි ජීවිතේට ශ්‍රී ලංකන් හොරර් ගේම් එකක් ගහලා තිබ්බේ නෑ. ඔන්න ප්‍රස් ටයිම් ගහන්නේ මචං. ඉතින් මං කිව්වා වගේම පහල ඩවුන්ලෝඩ් ලින්ක් තියෙනවා. ඩවුන්ලෝඩ් කරලා ගේම් එක හදපු එකට සහයෝගයක් දෙන්න මචං. උට බරපන්තියේ සහයෝගයක් දුන්නොත් ඉක්මනට මේ ගේම් එකේ අඩුපාඩු හදලා අප්ඩේට් කරලා තව ගේම් හදා ඉස්සරහට. මේ තියෙන කාසිය මචං. අඩු එච්චරයිලු කාසි ගන්න පුළුවන් මට අඩු. ශිරාවටම අන්න පොරවල් දෙකම එනවා මචං. නාකියයි නාකිච්චි දෙන්නම එනවා මචං. උන්න බලන්නකෝ මේ මොකද බම් මේ. මචං මං හිතන්නේ මේ පුංචි පවුල. අඩු ළමයෙකුත් ඉන්නෝනේ. ඌව කල්පනා කරන්න ගියොත් අරුන්ගේ මිටි පාර කණ්ඩ වෙනවා. අපි ඔය පස්සේ බලමු. දැන් ඔය පොරවල් දෙක එන්න උනා. ඔය ඉන්නේ මචං. උන් හින් ඉන්නවනේ මචං. මම මිහින් යනවා. හරිම සරලයි පහසුයි කාර්යක්ෂමයි මචං. ඕකුන්ට පුළුවන් ද බම් මා වල්ලන්න. ඊට වඩා උන් අපේ පස්සෙන් ආවා. මොකුත් නෑනේ අඩු. එක පාරක් පේනලා ගියා මචං. එහෙනම් ළඟට ඇවිල්ලා යන්න ඇති. ආහා. මෙතන තමයි පොට් එක මචං. අඩු මෙන්න ශේෂකේ පිළිමයක් තියෙනවා. අපි මේ ටික හයි කරමු මචං. 12ක් හොයන්න එපා ඉතින් කාසි. ඕකේ මචං තව දෙකක් තියෙනවා. හරි ලාස්ට් කාසිය මචං. හරි මචං කාසි 12න් 5ක් හරි. තව අපිට මැනිකක් හොයාගන්න තියෙනවා. ඊක නම් මම පහල දැක්කා. මචං ආච්චි යම. යම එනවනම් වරේ මොකක්ද කරන්නේ? ඊබයි තියාගනින් මචං. දෙක්කනි. උන් දන්නව මචං මං කවුද කියලා. උන්නෝකයි ප්‍රශ්නේ. හෙත් එක ගන්න මචං. හෙත් එක අඩු වෙලානේ අඩු. කැරකුවානේ මචං. මචං අපි තව කාසි හොයාගන්න ඕනේ. පොල්ලකුත් හොයාගන්න ඕනේ මචං. උන්නෝකයි ප්‍රශ්නේ. පොල් නම් පේන්නේ නැති පාටයි. මචං ඒක මන් දැක්කේ නිකන් 아무තු පොල්ලක් වගේ.
ඒකේ මොකුත් නැහැ. මම හිතන්නේ මේක හැංගෙන පොට් එකක්ද කොහෙද? හැම එකම රෙදි වලින් වහලා මචං. අදයි නිදානය අඩෝ මෙතන හැංගින්න පුළුවන්. අඩෝ ආච්චිනෝ සීයනේ මචං. අකි තනියම ඉන්නේ. ඊනේ ස්ටයිල් එක නම් මට සෙට් නෑ මචං. ඊනේ ස්ටයිල් එකට නම් ඇත්තටම බහිනවා නෑ. එනව නෙමෙයි මචං යනවා. අවුලක් නෑ ප්‍රශ්නයක් නෑ. එයා උඩට ගියේ කි මම පහළට ගියොත් මචං වට වෙයිද? පහලින් 100ක් ආවොත්. අඩෝ ආච්චි දැක්කා ගියාම්කෝ. අඩෝ. අඩේ ආච්චි කෙලියොත් එකපාරෙම මැරෙනවද දන්නේ නෑනේ. එහෙම නැතුව ඇතිනේ නැත්තම් හෙල්ත් බාර් එකක් දෙන්නේ නෑනේ මචං. හරි ඉතින් උතන බඩ ගන්න ඉපා ඵලයන් උඹට රින් ගන්න බැරි නම් ඵලයන් මචං. ඔය වයසට ඉතින් නැවෙන්න බැරුව ඇති. අඩෝ ඔහෙට යන්න ඉපා ඉතින් මචං. දැන් මූ ඔහෙ ඉද්දි මචං. අඩෝ. නොටිපියක් ආව මචං. මේ ගේම් එක මචං ඩේටා ඔන් කරගෙන තමයි ප්ලේ කරන්න ඕනේ. හරි මචං. ආච්චි පල්ලම් බහිනවා මචං. ඇති යාන්තම්. ඔයින් ගියාමද? ආච්චි බඩක ගා යන්නේ මචං. ඕක තමයි කිව්වේ අර ආච්චි දුවන්නේ නැහැ කියලා. ඌ හිටගෙන බඩ ගන්නවා මචං. මෙතනත් තියෙන කාසිය. අපි මේ කාසිය දාලා එමුනේ. අඩෝ ආච්චි එනවලු මචං. මම රින් ගන්න ඕනේ මචං. අපි ගිහිල්ලා කාසිය දාලා එමු. ඕකී. හරි මචං. 6:12යි නේ. තව 6ක් හොයන්න ඕන අඩෝ. ආච්චි. අඩෝ ආච්චි. ඊ මොකක්ද උනේ? හරි වැටියම් බං වැටියම්. ආච්චි තා පොඩ්ඩෙන් කෙලිනවා මචං. මෙතන කාසියක් තියෙනවා මචං. අඩෝ ආච්චි එනවලු මචං. ටක් ගාලා මෙතන චෙක් කරගමු. මේ අස්සේ නම් මොකුත් නැහැ. කබඩ් එක අර ඉන්න වෙලාවක් නැහැ මචං. ආච්චි කෙලිනවා. ඒ සීයා නේ නේ බං. මෙතන මොකුත් නැද්දනේ. ඈ? මචං කබඩ් තිබිලා. හරි මචං කාසි දෙයක් හම්බුණා. මට තැටියක් හම්බුණා. අඩෝ සීයා. අත දෙක්කා. අඩෝ හිරවුණා. අඩෝ දින්න දෙපැත්තෙන් ඉන්නේ. කෙල වෙන ලකුණු පෙනියනවා මචං. අඩෝ ආච්චි කෙලින්නේ. අඩෝ ආච්චි කෙලියේ නෑ මචං. ආච්චි හොඳ එකක්. මොනවද හිත හොඳයි බා. ඔය ලෝකෙට පේන්න පස්සෙන් එළියට මචං හිත හොඳයි ආච්චිගේ. ඔන්න ඔකයි ප්‍රශ්නේ. හිත හොඳ වුණාට මචං මුණ කැතයි නේ. ඔන්න ඔකයි ප්‍රශ්නේ. අපි වලටම දාන්න ඕන කියලා යන්නේ. අඩෝ. ඊක මචං කාසියක් නෙමෙයි. මේක මචං මියුසික් තැටියක්. ඔක දාන්න ඕන මචං ග්‍රැමෆෝන් එකට. අඩෝ ආච්චි. හෙලෝ මචං ආච්චි බොක්ක. වරේ. දින් වරේ. අල්ලපන්. අනේ නිකම් ඵලයන් පන් යන්නේ. උඹ මොකෙද්ද මට? උඹ දන්නවද මං කවුද කියලා? අහගෙන ඉන්නකෝ ශක්‍ර දීයන්ගෙන්. ඊය වෙඩන්නේ අපි මේ තැටිය දාගමු මචං ග්‍රැමෆෝන් එකට. ඕකේ මචං දාලා එක කරකවන්න තියෙන්නේ මචං. ඒ වුණාට කැරකුවයි කියන මොකුත් වෙන්නේ නැහැ. මේ ටික අපි චෙක් කරගමු. ඕකේ මචං ගණින්කෝ බං මොකද්ද කරන්නේ? ඉතින් ආච්චි આવුත් කෙලිනු මචං. ආච්චි කෙසේ වෙතත් මචං සීයාවත් මචං මාවත් බිත්තිය තියලා තද කරනවා. අඩෝ පොල්ල තියෙනවා. අඩෝ සීයා. අඩෝ කාසිය විසුණා. වැදුන්නේ සී. මොන දුකද උඹට කෙලින් ගහ ගන්නවත් බෑ. අඩෝ එහෙමයි කියලා බැන්නයි කියලා අඩෝ ආච්චිට ගහන එක වැරදි. අඩෝ ආච්චිට කෙලිනවනේ මෙටි. අඩෝ එහෙම කරන එක වැරදිනේ. මොනවාවත් Tamange නෝන නේද? හරි හැම තැනටම කෙල කෙල යනවා මචං මල පැනලා පොරට. අඩෝ මේ තියෙන මචං කාසි. හරි මචං තව කාසි 4ක් හම්බුණා. කාසි 8ක් තියෙනවනේ. ඒතර මේ 4යි 8යි 4යි 12යි නෙම. කාසි ටික හරි. පොල්ලත් මෙතන තියෙනවා. වැඩි ගුඩ මචං. කුඩි ගුඩ. ගාව මචං පොල්ල. අඩෝ ගානින් බං ඉතින් ගානින් මේ පොඩක් සෙන්සිටිවිටි අවුල් මචං. සෙන්සිටිවිටි හදන්න දෙන්නේ නැහැ. ඒ කියන්නේ මට ගේම් එකට ආවට පස්සේ සෙටින් වලට යන්න බෑ. ඉතින් මචං මේ ගේම් එක ඇවිල්ලා ටිකක් කල් වෙනවලු. අඩෝ සිරාවටම කෙලිය නේද බං භාගයක් මෙයන්ද. පිසුද බං කාලයි ගියේ. හරි ආච්චි වටෙන් ඉන්න ඔහෙන් ඇවිල්ලා බෑනේ. වට මේ පඩියෙන් නගින්න බෑ වයසයිනේ. වටෙන් ඉන්න. අඩෝ සීයා ඔක්කොටම කලින් වටෙන් ඉනවද? නෑ සීයා එන පාටක් නෑ. සීයා යනවා මචං. අවුලක් නෑ ප්‍රශ්නයක් නෑ. මේ ගේම් එක ඇවිල්ලා දැන් ටික දවසක් වෙනවා මචං. මම දැක්කේ නෑ මම දන්නේ නෑ. ඉතින් මචං මේ ළඟදී කේසී ගේම් මේක ගහලා තිබ්බා. මම දන්න තරමින් මේක ලංකාවේ පළවෙනි හොරර් ගේම් එක වෙන්න ඕනේ මොබයිල් වලට තියෙන. මම දන්න තරමින් කොහමද තව තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න අපි ඉවත් ගහමු. ඔය හැම හොරර් ගේම් එකේ මෙහෙම සිංහලෙන් තියෙනවා නම් මචං
බොරුවට එඩිට් කරද්දී නැහිගෙන සිංහල සබ්ටයිටල් දාන්න උන්නේ නෑනේ. අඩු ශිරෝවටම ශේෂ භ්‍රමණය වෙනවා මචං. කොහෙද බලමු එළිය යන්නේ. අඩු මිස්සුනානේ. ආහා මේ අල්මාරිය ඇස්සට යන්නේ මචං. බලමු ජියර් එක දාලා. අඩු අල්මාරිය ඒරුණා. ආහා මෙතන එක හැරි තියෙන්නේ අනිත් එක තමයි මැනික. මැනික පහල තිබ්බා. අපි මැනික අරන් එමු මචං. අපේ ආච්චි බොක්කි නෑ නේද පේන්න. හෙලෝ ආච්චි. හෙලෝ මේ මං උඩ මේ. හොඳට ඇස් පේනවා සද්ද ඇහෙනවනේ. වයිස් එක ගියාට ඇවිද ගන්න තමයි බැරි. වරේ. අනේ ඉතින් ඔයා මෝඩයි කියලා මම මොනා කරන්නද බං. උඹත් පැනපන් කොයි ඉතින්. මම පයින් දෙපා කිව්වේ. අඩු සීයා ඉන්නේ මචං. සීයා මචං සක්මන් භාවනාව කරනවද කොහෙද එකතන? අනේ මන්ද පොර. මම පොරට ට්‍රැක් පැනලා. හෙලෝ ආච්චි නෝ මචං ආච්චි නෝ. මේ ඇඳටත් නගින්න පුළුවන් දන්නේ නේ. බෑ මචං. අතන විතරයි ඇඳට නගින්න පුළුවන්. හරි මචං දැන් හෙල්ප්ෆුල්. ආච්චි. බස් ෂේප් එක එනවද මම මෙහෙන් යන්න. දැන් ඉතින් ආච්චි. අඩු ආච්චි නෝ මචං ආච්චි කොපිට වෙලා. මම ඉතින් ආච්චිගේ නිදානේ උස්සන්නනේ හදන්නේ මචං. කොපිට වෙන්නේ නැතුව තියෙයිද? ආච්චි ඉතින් ඔය මගේ පස්සෙන් එන වෙලාවේ මචං පෝච්චිය වතුර නටවගෙන තේ එකක් හදන් බිව්වනම් මොකද වෙන්නේ? ඒකේ මොකුත් කරන්නේ නැහැ නේ මෙතනට දාන්න තිබ්බේ. දාලා බලමු මචං හැ. පොඩක් සෙන්සිටිවිටි දාන්න දුම් වෙනවා මචං. ඕකේ මොකද්ද බං? ඔය හරියටම හැයම් කරන්න ඕනේ. අඩු ඒ පාරේ කතර දහන් වුණා. හරි මචං වැඩි ගුඩ. දැන් මචං ගියර් එක දාලා මේක අරින්න තමයි තියෙන්නේ. ඈපියා. ඔඩු ශිරෝවටම අන්තිමට මං නිදානි හොයාගත්තා. මං කිව්වේ මේ වගේ වැඩක් කරන්න පුළුවන් මචං. මං වගේ වැඩෙට්ට විතරයි. අර වගේ හාල් පාරුව ආවම මචං ඇටසැකිලි වෙන්න තමයි වෙන්නේ. ඕකේ මචං. ඔක්කොම එකතු කරගෙන අපි යම් මචං. අඩු අර අතත් පොරක් ඉන්නවනේ. ඔඩු මේනි. ඊට ඉන්න පොරට මොකද උනේ බං? ඌ ඇතුළට ආව නම් කොහොමද ගල්ුණේ? දා දොර හැවද එළින්. අනේ මන්ද. පොර එතනම අඩු. මචං බෝක ඔඩු කියලා නේද තා අපිටම. එතනම සකබුම් මචං. to be continue. ඒ කියන්නේ ඉවර නැහැ. ගේම් එකට තව අප්ඩේට් එකක් එයි. නැත්නම් දෙක කොටසක් එයි. ඉතින් අපි එනකම් බලන් ඉමු වහම ප්ලේ කරන්න. ඊනම් කොල්ලෝ ඒ දේශේ නිමාවිය ගේම් ඩවුන්ලෝඩ් ලින්ක් තියෙන පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඊනම් කොල්ලෝ අපි ගියා.